මුලින්ම ඔයාගේ යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි දීලා සිස්ටම් එකට ලොග් වෙන්න ඕනේ. ලොග් වුණාට පස්සේ ඩෑෂ්බෝඩ් එකෙන් total applicants, registered suppliers, deployed overseas වගේම pending approvals කීයද කියන එක ලේසියෙන්ම බලාගන්න පුළුවන්. ඒ වගේම applicants ලවයි, suppliers ලවයි register කරන ෆෝම් එක කෙලින්ම ඕපන් කරගන්න quick action බොත්තම් මෙතන තියෙනවා. ඩෑෂ්බෝඩ් එකේ තියෙන applicant බොත්තම එබුවම ඔයාව applicant directory එකට යනවා. එතන තියෙන වගුවේ දැනට ඉන්න අයදුම්කරුවන්ගේ ලයිස්තුව පෙන්වනවා. ඔයාට ඕනේ කෙනාව ෆිල්ටර් කරලා හරි සර්ච් කරලා හරි ලීසියෙන්ම හොයාගන්න පුළුවන්. add new applicant බොත්තම එබුවම applicantව රෙජිස්ටර් කරන ෆෝම් එක එනවා. එතනදී applicantගේ පාස්පෝර්ට් ෆොටෝ එකයි පෞද්ගලික ෆොටෝ එකයි ඇතුළු අනිත් විස්තර වගේම අදාළ සප්ලයර්ගේ විස්තරත් ඇතුළත් කරලා සේව් කරන්න පුළුවන්. සේව් කළාම ඔටෝම applicant directory එක අප්ඩේට් වෙනවා. දැනමත් ඇඩ් කරලා තියෙන applicant කෙනෙක්ගේ විස්තර බලන්න ඕනේ නම් එයාගේ නම ගාව තියෙන i icon එක ඔබන්න. එතකොට සම්පූර්ණ විස්තර පෙන්වනවා. අවශ්‍ය නම් එතනින් PDF එක උනත් හදාගන්න පුළුවන්. දැනට ඉන්න applicant කෙනෙක්ගේ විස්තර වෙනස් කරන්න ඕනේ නම් edit බොත්තම ඔබලා වෙනස්කම් කරලා සේව් කරන්න පුළුවන්. applicant කෙනෙක්ව අයින් කරන්න ඕනේ නම් delete බොත්තම ඔබන්න. ඩෑෂ්බෝඩ් එකේ තියෙන supplier බොත්තම එබුවාම supplier directory එකට යනවා. එතන තියෙන වගුවේ දැනට ඉන්න suppliers ලාගේ ලයිස්තුව පෙන්වනවා. ඔයාට ඕන කෙනාව ෆිල්ටර් කරලා හරි සර්ච් කරලා හරි හොයාගන්න පුළුවන්. add new supplier බොත්තම එබුවම supplierව රෙජිස්ටර් කරන ෆෝම් එක එනවා. ඒකේ විස්තර පුරවලා අලුත් supplierව සේව් කරන්න පුළුවන්. රෙජිස්ටර් වෙලා ඉන්න supplier කෙනෙක්ගේ විස්තර බලද්දී ඒ supplierගේ තොරතුරු, එයා යටතේ ඉන්න applicants-ලා ගාන සහ ඒ අයගේ ලයිස්තුවම බලාගන්න පුළුවන්. එතනින්ම ඕනේ නම් ඒ අයට අදාළ applicants-ලාගේ වෙන වෙනම විස්තරත් බලන්න පුළුවන්. edit බොත්තම ඔබලා අදාළ supplierගේ විස්තර වෙනස් කරන්නත් පුළුවන්. supplier කෙනෙක්ව අයින් කරන්න ඕනේ නම් delete බොත්තම ඔබන්න. ඊට පස්සේ ඒක confirm කළාම සිස්ටම් එකෙන් ඒ විස්තර සම්පූර්ණයෙන්ම මැකිලා යනවා.